හල් හැමෝට මේ අලුත් වීඩියෝකට ඔබ සදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට පෙන්වන්න යන්නේ ඔබ ජයවටු ලියදීමට අදහස් කමෙන්ට්ස් පෙන්වන්නේ නැත්නම් ඒක කොහොමද හදාගන්න කියලා. එහෙනම් අපි කඩිනමින් පටන් ගමු. පුළුවන් කරුණු වෙන්නේ ඔබ යෙදීමියවත් කලින් අප්ඩේට් කරලා තියෙනවද කියලා බලන්න. ඒ නිසා අපි App Store එකට යමු. ඉහළ තියෙන සේමතරෝ මම මේ ජයවටු කියලා ටයිප් කරනවා. ජයවටු විදික දකුණු පැත්තේදී යවත් කලින් කරන්නේ අප්ඩේට් හෝල් විවිධ කරන්නේ ඕපන් කියලා පෙන්නයි. යවත් කලින් කරන්නේ මෙටර් ජාර් කියලා නම් ඒ කියන්නේ ඔබේ දීම යවත් කලින් කරන්න ඕන. විවිධ කරන්නේ malware කියලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ දීම සම්පූර්ණයෙන්ම යවත් කලින් කරලා තියෙනවා කියලා. යෙදම යවත් කලින් කරලා තියෙනවද කියලා බලන එක වැදගත්. මන්ද ඒකෙන් බොහෝවිට බගස් හෝ මන්දගම වීම ස්ලෝව වගේ ගැටලු ඉවත් කරගන්න පුළුවන්. යෙදමින් නැතිවෙන ඕනෑම ගැටලුවක් ඊළඟ යවත් කලින් කිරීමේදී හදාගන්නවා. ඒ නිසා ඔබේ දීම යවත් කලින් කරලා තියෙනවද කියලා හැමෝටම පරීක්ෂා කරන්න වැදගත්. ඉතින් මම ඊළඟ උපදෙස් සඳහා ජයවටු විවිධ කරන්න යනවා. ඔබ Google ගෙනමකට සම්බන්ධ වී තියෙනවද කියලා විශ්වාස කරන්න ඕන. ඒකට ඉහළ දකුණු කළවරට ගිහින් ඔබ පැතිකඩ ඡායාරූපය මත කලක් කරන්න. මම නම් මගේ Google ගෙනමකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබට අදහස් කමෙන්ට්ස් බලන්න පුළුවන් වෙන්න. ඔබ Google ගෙනමකට සම්බන්ධ වෙලා තියෙනවද කියලා විශ්වාස කරන්න ඕන. කොහොම හරි ඔබ සම්බන්ධ වෙලා නැත්නම් සමහර වෙලාවට අදහස් පෙන්නන්නේ නැහැ. ඔබට කරන්න පුළුවන් තවත් දෙයක් නම් ඔබ ජයවටු යෙදීම සමකල පරිකාරයේ restricted mode ආකාරය කිරීමයි. ඉතින් අපි පටව පහවට යන්නම් සැකසීම් settings මත කලක් කරන්නම්. ඊළඟට ෆොටෝවේ මැදට යනකොට සමකල පරිකාරයේ restricted mode කියලා තියෙන තැනට යන්න. සමකල පරිකාරය කියන්නේ අනුරගහව නගලපෙන වීඩියෝ සහ අදහස් සංගවා ගැනීමට උදව් කරන එක. ඉතින් මම මේ විකල්පය ආකාරය කරනවා. මම විසඳුම කිසිවක් වැඩ නොකළත් අදහස් තාමත් ආපහු නැපෙන නම් අපිට තවමත් උත්සාහ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි තාවකාලිකව යෙදීම ඉවත් කරන එකට යන්නම්. ඉතින් මම සැකසීම වෙත යන්නම්. සැකසීම් වලින් මම සමානයේ ජෙනරල් වෙත යන්නම්. එහි සමානයේ බියටදී මම web phone ගබඩ web phone storage මත කලක් කරනවා. මම යනවා පහළට ජයවටු වී කියලා තියෙන තැනට යනතොර. මම ඒක මෙත කලක් කරලා පසු යෙදීම ඉවත් කරන්නේ මෙත කලක් කරලා තහවුරු කරනවා. මේකෙන් යෙදීම කෂේ මේකෙන්න පුළුවන්. මේක යෙදීම නැවත සැකසන එකක් වගේමයි. ඊට පස්සේ ඔයාලට යෙදීම නැවත ස්ථාපනය කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ යෙදීම තාවකාලිකව ඉවත් කරන්න සාර්ථක වුණා. මම බලාපොරොත්තු වෙනවා මේ විසඳුම් වලින් එකක් හරි ඔයාලට උදව් වුණා කියලා. එහෙමනම් කරුණාකරලා ලයික් කරන්න සහ මේ නාලිකාවට දයක් වෙන්න. ඔයාලට මේ උපදෙස් වීඩියෝ ගැන අදහස් හෝ ප්‍රශ්න තියෙනවා නම් පහලින් අදහස් කොටසට ඒවා ලියන්න අකමැති වෙන්න එපා. බොහොම ස්තුතියි බලලා තියෙන්නේ. හැමෝටම සුබ දවසක්.